හායි කට්ටිය ඔන්න පුංචි වීඩියෝ එකක් කරන්න හිතුණා BYD C-Line 5 එකේ මෙන්න මේ AP එකට ඇඩ් වෙලා තියෙන මෙන්න මේ ෆන්ක්ෂන් එක මොකක්ද කියලා කතා කරන්න. ඉතින් මේ තමයි මේ කාර් එකේ driver monitoring assistant system එක. එහෙම නැත්නම් අපි කියනවා DMS system එකක් කියලා. එතකොට මේ DMS system එකේ මේන්ම ෆන්ක්ෂන් එක තමයි මේ driver ගේ real time status එක monitor කරගන්න එක. ඒ කියන්නේ මේ driver අවදානයෙන් වාහනේ අරන් යනවාද කියලා මෙයා චෙක් කරලා බලන එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඩ්‍රයිවර්ට නිින්ද යනවද? මෙයා අවදානයෙන් පාර දිහා බලාගෙන යන්නේ නැද්ද? වටපිට බලනවද? එහෙම නැත්නම් ෆෝන් එකක් දිහා බලාගෙන යනවද? අන්න මෙන්න මේ වගේ දේවල් මෙන්න මේ AP එකේ තියෙන මේ IR sensor එක සහ කැමරාවෙන් ඩිටෙක්ට් කරගෙන කාර් එකේ තියෙන සිස්ටම් එකෙන් අපිට වර්නින් එකක් දෙනවා. ඩ්‍රයිවර්ගේ S2 පිය වෙන එක ඩිටෙක්ට් වුණොත් එහෙම ඔයාට දැන් ටයර්ඩ්. ඔයා දැන් පොඩ්ඩක් රෙස්ට් කරන්න. එහෙම නැත්නම් ඩ්‍රයිවර් වටපිට බල බල යන එක ඩිටෙක්ට් වුණොත් එහෙම වර්නින් එක දෙනවා. S2 එකේ එල්ලේ පාරට තියාගෙන යන්න කියලා. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මං කියුවේ සෙන්සර් එක. මෙන්න මේ තියෙන්නේ ඔය රත් පාටින් ඔතන මෙන්න මේ ඉන්ඩිකේට් කරන්නේ සෙන්සර් එක. එතකොට මේ සෙන්සර් එකෙන් කරන්නේ හැම වෙලේම අපේ ඩ්‍රයිවර්ගේ ෆේස් එක දිහා එයා බලාගෙන ඉන්නේ කැමරාවත් එක්ක. එතකොට මේකෙන් ඩිටෙක්ට් කරගන්නවා ඩ්‍රයිවර්ගේ S2 හැම වෙලේම මාර්ගයේ ඉදිරිපස මාර්ගයේ දැස තියෙනවාද කියලා. මේ ෆන්ක්ෂන් එකේ ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම අපි වෙහිකල් එක ස්ටාර්ට් කරනකොට මේ ෆන්ක්ෂන් එක ඔටෝම ඔන් වෙනවා. එහෙම නැත්නම් අපිට කැමති නම් වාහනේ තියෙන සිස්ටම් එකෙන් මේක ඔන් ඔෆ් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ෆන්ක්ෂන් එක ඩිෆෝල්ට් ඔන් වුණත් අපි මැනුවල් මේ සිස්ටම් එකෙන් ඔන් කරගත්තා මේ සිස්ටම් එක ෆන්ක්ෂන් වෙන්න අනිවාර්යෙන් වාහනේ නියමිත ස්පීඩ් රේන්ජ් එකකට එන්න ඕනේ. ඒ ස්පීඩ් රේන්ජ් එකට ආවොත් තමයි මේ සිස්ටම් එක ඔන් වීමක් සිද්ධ වෙන්නේ. එහෙම තමයි මේ සිස්ටම් එකේ මොකක් හරි වර්නින් එකක් හරි ජජ්මන්ට් එකක් හරි දුන්නාම මෙයා මේ data ස්ටෝර් කරලා තියාගෙන ඉන්නේ නැහැ. immediately මේ data ටික delete කරලා දාලා system එක ආයෙ reset වීමක් සිද්ධ වෙනවා. කලින් කියව warnings දෙන්න මෙයා ක්‍රියාත්මක වෙන්නේ system දෙකක් විදියට. ඒ කියන්නේ fatigue driver system එකයි distraction driving system එකයි කියලා system දෙකක් මේකේ ක්‍රියාත්මක වෙනවා. එතකොට fatigue driving system එකෙන් තමයි driver ගේ S2 පිය වෙනවද කියන එක බලලා instrument intelligent voice එකකින් හරි alarm එකකින් හරි මෙන්න මේ warning එක ලබා දෙයි. distraction driving system එකෙන් තමයි monitor කරගන්නේ driver අවදානයෙන් පාර දිහා බලාගෙන යනවද කියලා. ඒකත් අර වගේ instrument intelligent voice එකකින් හරි alarm එකකින් හරි warning එකක් ලබා දෙනවා. ඔන්න එහෙනම් අද අප වීඩියෝ එකත් ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දන්නේ නැති කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න සුබ දවසක්.